මචං කතා තුනයි වැඩේ මාට්ටු. මෙන්න මේ කතා තුනෙන් මේගොල්ලන්ගේ කරන්න යන දේවල් වල ඉඟියක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු පළවෙනි කතාව මොකක්ද කියලා. ලොකු සැලැස්මක් තියෙනවා. බලය ගන්න. කොහොමද? ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය ගන්න ලොකු සැලසුමක් තියෙනවා. හැබැයි එහෙම කියන ජනාධිපතිතුමා එහෙම කියද්දී එයාගේ පවුලේ සසෙන් රාජපක්ෂ මෙන්න මෙහෙමත් කියනවා. මේකත් පොඩ්ඩක් අහලා බලන්නකෝ. ඒ රට අස්ථාවර වෙන එක දැන් මේ බන්ධනාගාර සිද්ධියත් එක්ක මේ රට ගැළපීලා තියෙන්නේ. මොකද ඔබතුමා දකින්නේ? රට අස්ථාවරගේ බන්ධනාගාර කියන්නේ එක විසිදුවීමක් විතරයි. ගොඩක් සිදුවී තව ගොඩක් සිදුවෙනවා. ඒ විදිහට කියද්දී බන්ධනාගාරයට මේ එකක් විතරයි තව බොහෝ දේවල් වෙනවා කියද්දී මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙමත් කියනවා. මේකත් පොඩ්ඩක් බලන්නකෝ. Tata jiwa tapi merna. Habe puta. Tata jiwa tapi mana macam kamu tuh ඉතින් මේ කතා එකින් එක ගලපලා බලනකොට මේගොල්ලෝ ලොකු සැලසුම් ටිකක් ඇතුලේ ක්‍රියාත්මක කරනවා කියලා තේරෙන්නේ මට විතරද? ඔබටත් එහෙම තේරෙනවද? මේ ආණ්ඩුවයට මේක තේරෙනවද? මේක තේරුම් ගත යුතුම කාරණාවක්. ඉතින් මේක තේරුම් අරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි, මිනිස්සු අවදීන් සිටිය යුතුයි කියන එකයි මගේ අදහස. ඔබේ අදහස කුමක්ද මේ ගැන?